අයිබෝවන් ඔයාලා හැමෝම පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් ලංකාවේ ඉතාම අඩු පිරිසක් A level වලට තෝරගන්න සංකීර්ණ විෂයක් විදිහට මෙන්න මේ ව්‍යාපාර සංඛ්‍යානය කියන විෂය හඳුන්වන්න පුළුවන්. ඉතින් A level වලට ගොඩක් ළමයි ව්‍යාපාර අධ්‍යයනය එහෙම නැත්නම් business studies කියන විෂය තෝරගද්දී ඔයාලා ළමයි මේ විෂය තෝරගනිද්දිම ඔයාලා ලොකු අඩියක් ඉස්සරහට තියලා ලොකු තීරණයක් අරගෙන තමයි ඉන්නේ. හරි අපි වැඩි කතා කරන්නේ නැතුව යමු පාඩමට. ඔයාලා දන්නවා A level paper එකේ ව්‍යාපාර සංඛ්‍යානයේ A level paper එක ලකුණු 200කින් හැදෙන්නේ. මේකේ පළවෙනි කොටසට ලකුණු 100යි දෙවෙනි කොටසට ලකුණු 100යි විදිහට තමයි හැදෙන්නේ. ඉතින් අද මේ වීඩියෝ එක අවසාන වෙනකන් හරියට අහන් හිටියොත් ඔයාලට මේ ලකුණු 200න් ලකුණු 3ක් ලේසියෙන්ම ගලව ගන්න පුළුවන්. හරි. ඒක නිසා හරියට අහන් ඉන්න අවධානයෙන් අහන් ඉන්න හොඳට ඔලුවට දාගන්න. මොකද මේ පළවෙනි පාඩම එච්චර අමාරු පාඩමක් නෙමෙයි. මෙන්න මේ පළවෙනි පාඩමේදී අපි මේ ව්‍යාපාර සංඛ්‍යාන එහෙම නැත්නම් මේ සංඛ්‍යානය කියන විෂය හඳුනා ගැනීමක් තමයි සිද්ධ කරන්නේ. හරි. දැන් ඔයාලට පේනවා තියෙනවා සංඛ්‍යානය අර්ථ දක්වනවා. ව්‍යාපාර සංඛ්‍යානයේ කාර්යභාරය පැහැදිලි කරනවා. විස්තරාත්මක සංඛ්‍යානය සහ අනුමිතික සංඛ්‍යානය අතර වෙනස්කම් හඳුනා ගන්නවා. ඊළඟට සංඛ්‍යානයේ වැදගත්කම පෙන්වා දෙනවා. සංඛ්‍යානයේ සීමා පැහැදිලි කරනවා. අවසානයේදී සංඛ්‍යානයේ අවභාවිතත් විස්තර කරනවා. හරිද? දැන් ළමයි ඔයාලා හිතන්න පන්තියක ඉන්න උසම ළමයා කවුද? පන්තියක ඉන්න ළමයිකින් උසම ළමයා කවුද? ඒ පන්තියේ ළමයින්ගේ සාමාන්‍ය උස කොච්චරද? එහෙම නැත්නම් දැන් ඔයාලා A level ලියලා කී දෙනෙක් කැම්පස් සිලෙක්ට් වෙයිද? එයාලව සිලෙක්ට් කරන්නේ කොහොමද? මෙන්න මේ වගේ දේවල් හිතන්න, ගණන් කරන්න, තීරණ ගන්න තමයි අපිට මෙන්න මේ සංඛ්‍යානය කියන විෂය උදව් වෙන්නේ. දැන් මේක විෂයක් විදියට ඔයාලා ඉගෙන ගත්තට අපි එදිනදා ජීවිතයේදී අපි නොදැනුවත්වම අපි මෙන්න මේ සංඛ්‍යානය කියන විෂය භාවිතා කරනවා. බලන්න තියෙනවා සංඛ්‍යානයේ අර්ථ දක්වලා අංක ගණිතමය දත්ත රැස් කිරීම, ඉදිරිපත් කිරීම, විශ්ලේෂණය කිරීම හා අර්ථකථනය කිරීම සංඛ්‍යානය ලෙස හඳුන්වන්න පුළුවන්ලු. සංඛ්‍යානයේ අදියර කිහිපයක් තියෙනවා. දත්ත රැස් කිරීම, සංවිධානය කිරීම සහ ඉදිරිපත් කිරීම, දත්ත විශ්ලේෂණය හා අර්ථකථනය කිරීම, අවසානයේදී නිගමනවලට එළඹීම. හරි. ළමයි දැන් හිතන්න ඔයාලගේ ඉස්කෝලේ 12 වසරේ හැම පන්තියකම අපි හිතමු 12 වසරේ ළමයි 100ක් ඉන්නවා කියලා සෙක්ෂන් එකේ. මේ ළමයි 100 දෙනාගෙන් කී දෙනෙක් ආර්ථික විද්‍යාව කරනවද කියලා ඔයාලට තීරණය කරන්න ඕන. හරි. ඔයාලට බලන්න ඕනේ මේ සෙක්ෂන් එකේ ඉන්න ළමයිගෙන් කී දෙනෙක් ආර්ථික විද්‍යාව කරනවද කියලා. ඔයා මොකද කරන්නේ? හැම ළමෙක් ගාවටම යනවා. ගිහිල්ලා අහනවා මොනවද ඔයාලා තෝරගෙන තියෙන විෂයන්. මේ තෝරගෙන තියෙන විෂයන් සෙට් එක අපි මොකද කරන්නේ? වගුවකට දානවා. එහෙම නැත්නම් අපි Excel sheet එකකට දානවා. දාලා අපි එකින් එක මේ data ටික එහෙම නැත්නම් මේ දත්ත ටික අපි add කරගන්නවා. ඊට පස්සේ දැන් අපි කියවනේ section එකේ ළමයි 100ක් ඉන්නවා කියලා. දැන් අර table එකේ ලස්සනට පේනවා ළමයි 80ක් ආර්ථික විද්‍යාව කියන විෂය ඉගෙන ගන්නවා. එහෙනම් මුළු ප්‍රතිශතයක් විදිහට 100ට 80ක් ආර්ථික විද්‍යාව 12 ශ්‍රේණියේ ඉගෙන ගන්නවා. දැන් මේ දත්ත ටිකක් අපි එකතු කරලා ඒවා පිළිවෙලකට තියලා ඒවා විශ්ලේෂණය කරලා තීරණයකට එළඹෙන එක තමයි සරලව මෙන්න මේ සංඛ්‍යානය කියලා කියන්නේ. හරිද? ඉතින් අපි දැන් කතා කරන්නේ මෙන්න මේ සංඛ්‍යානය කියන එක නෙමෙයි. අපි කතා කරන්නේ ව්‍යාපාර සංඛ්‍යානය කියන එක. හරි. උදාහරණයක් විදිහට හිතන්නකෝ කඩයක්. දැන් ඔයා කඩේක ඕන කෙනෙක්. ඔයා තමයි කඩේ අයිතිකාරයා. මොන භාණ්ඩයේද වැඩියෙන් විකිනෙන්නේ? කාලය අනුව ලාභය කොහොමද වෙනස් වෙන්නේ? එහෙම නැත්නම් මිල වැඩි කළොත් විකුණුම් අඩු වෙයිද? මෙන්න මේ වගේ දේවල් වලට උත්තර හොයන්න තීරණ කරන්න අපි යම්කිසි විදිහක තීරණයක් ගන්න
අපිට මෙන්න මේ ව්‍යාපාර සංඛ්‍යානය එහෙම නැත්නම් මෙන්න මේ සංඛ්‍යානය කියන එක අපේ ව්‍යාපාර වලට ගොඩාක් දායක වෙනවා. හරිද? හරි. අපි යන් ඉස්සරහට. ව්‍යාපාර සංඛ්‍යානයේ කාර්යභාරය පැහැදිලි කරයි. කරුණු නිශ්චිත ආකාරයකට ඉදිරිපත් කිරීම, සංකීර්ණ දත්ත තේරුම් ගැනීමට පහසු වන ආකාරයට සරලව දැක්වීම, සැසඳීමේ ශිල්ප ක්‍රමයක් වීම, පුද්ගල අත්දැකීම් පුළුල්ව හා විද්‍යානුකූලව විශ්ලේෂණය කළ හැකි වීම, ප්‍රතිපත්ති සම්පාදනයට මඟ පෙන්වීම, කිසියම් සංසිද්ධියක් තරම් ප්‍රමාණය කළ හැකි වීම, හේතුඵල සම්බන්ධතා මතු කර දැක්වීමට උපකාරී වීම. ඉතින් මෙතනින් 3ක් 4ක් වගේ කරුණු ඔයාගේ ඔළුවේ පොඩ්ඩක් තියාගන්න. එතකොට සරලව ගත්තොත් ව්‍යාපාර සංඛ්‍යානයේ උදව් වෙන්නේ අපිට සංකීර්ණ දත්ත සරල කරලා බලන්න, තීරණ ගන්න, අනාගතය ගැන අපිට අනාවැකි කියන්න, හේතුඵල සම්බන්ධතාවය, ඇයි මේ දේවල් ගැලපෙන්නේ, මෙන්න මේ වගේ දේවල් විශ්ලේෂණය කරන්න. මෙන්න මේ දේවල් වලට තමයි අපිට මෙන්න මේ ව්‍යාපාර සංඛ්‍යානය කියන විෂය උදව් වෙන්නේ. හරි. අපි ඉස්සරහට යමු ඉක්මනට. විස්තරාත්මක සංඛ්‍යානය සහ අනුමිතික සංඛ්‍යානය අතර වෙනස්කම්. හරි. විස්තරාත්මක සංඛ්‍යානය කියලා කියන්නේ දත්ත රැස් කිරීම, සංවිධානය කිරීම, ඉදිරිපත් කිරීම හා විශ්ලේෂණය කිරීම විස්තරාත්මක සංඛ්‍යානය කියලා හඳුන්වන්න පුළුවන්. හරිද? උදාහරණයක් විදිහට අපේ පන්තියේ සාමාන්‍ය ලකුණු පන්තියේ ආර්ථික විද්‍යාවට සාමාන්‍ය ලකුණු 65යි. උස වැඩිම කෙනා අඩි 6යි. හරි. දැන් මෙන්න මේ විදිහට අපිට තියෙන දත්ත විතරක් විස්තර කරන එක තමයි අපි මෙන්න මේ විස්තරාත්මක සංඛ්‍යානය කියලා හඳුන්වන්නේ. හරිද? දත්ත රැස් කරලා, සංවිධානය කරලා, ඉදිරිපත් කරලා දත්ත විශ්ලේෂණය කිරීම විස්තරාත්මක සංඛ්‍යානය කියලා කියනවා. හරිද? ඊළඟට අපි යනවා අනුමිතික සංඛ්‍යානය. මේ අනුමිතික සංඛ්‍යානයේදී කරන්නේ නියැදි අධ්‍යයනයක ප්‍රතිඵල භාවිතයෙන් සමස්තය පිළිබඳ අදහස් ප්‍රකාශ කිරීම. හරිද? නියැදි අධ්‍යයනයක්. දැන් ඉස්සරහට ඔයාලා මේ ව්‍යාපාර සංඛ්‍යානයේ විෂය ඉගෙන ගනිද්දී ඉස්සරහට වෙන්නේ මේ නියැදි අධ්‍යයනය කියන කෑල්ල ගොඩාක් ලොකුවට අපි කතා කරනවා. අපි මොකද කරන්නේ? නියැදියක් ගන්නවා. උදාහරණයක් විදිහට හිතන්න. දැන් අර පන්තියේ සාමාන්‍ය ලකුණු 65යි කියවනේ ආර්ථික විද්‍යාව. අපි ගමු කොළඹ දිස්ත්‍රික්කයේ සමස්ත පාසල් සියල්ලේම ආර්ථික විද්‍යාවේ ලකුණු බලන්න හදනවා කියලා. අපි මොකද කරන්නේ? යම්කිසි පාසල් කිහිපයකින් තෝරාගත්ත සිසුන් පිරිසක් එකතු කරලා සිසුන් 100කක නියැදියක් හදලා ඒ සිසුන් 100න් අපි මොකද කරන්නේ? ආර්ථික විද්‍යාවේ සාමාන්‍ය ලකුණු ගණනය කරනවා. හරිද? මේක තමයි මෙන්න මේ නියැදි අධ්‍යයනයක ප්‍රතිඵල භාවිතයෙන් සමස්තය පිළිබඳ අදහස් ප්‍රකාශ කරනවා කියලා කියන්නේ. හරි. මං හිතනවා ඔයාලට පැහැදිලිව තේරෙන්නේ නැති විස්තරාත්මක සංඛ්‍යානය සහ අනුමිතික සංඛ්‍යානය. ලොකු දෙයක් නැහැ. හැබැයි විභාගෙද හදිස්සියකදවත් ඔයාගෙන් ඇහුවොත් විස්තරාත්මක සංඛ්‍යානය සහ අනුමිතික සංඛ්‍යානය අතර වෙනස්කම් හඳුන්වන්න කියලා සරලව මතක තියාගන්න. විස්තරාත්මක සංඛ්‍යානයේදී කියන්නේ අපිට තියෙන දත්ත විතරක් විස්තර කරන එක. හැබැයි අනුමිතික සංඛ්‍යානය කියලා කියන්නේ නියැදියක් බලලා සමස්තය ගැන අදහස් දක්වන එක. හරිද? එහෙනම් අපි ඒකත් හරි. එහෙනම් අපි ඊළඟ කෑල්ලට ඒ තමයි සංඛ්‍යානයේ වැදගත්කම. අවිනිශ්චිතතා හමුවේ ප්‍රශස්ත තීරණ ගැනීමට මඟ පෙන්වයි. නියැදියක් අධ්‍යයනය කර සමස්තය පිළිබඳව ප්‍රශස්ත තීරණ වලට එළඹිය හැකි වීම. විචල්‍යයක අනාගත හැසිරීම පුරෝකථනය කිරීමට හැකිවීම, විචල්‍ය අතර සම්බන්ධතා හඳුනා ගැනීමට හැකිවීම, විවිධ විචල්‍යයන්ගේ සාපේක්ෂ වැදගත්කම හඳුනා ගැනීමට හැකිවීම, සංකීර්ණ පද්ධතීන් සරලව විග්‍රහ කිරීමට හැකිවීම. ඒතර මේවා කටපාඩම් කරගෙන කිසිම අවශ්‍යතාවයක් නැහැ. නමුත් ඔයාගේ ඔළුවේ තියාගන්න අපිට සංඛ්‍යානයේ ඇයි වැදගත් වෙන්නේ කියලා මෙතනින් කරුණු දෙක තුනක් මතක තියාගත්තොත් ඔයාට හොඳයි. මොකද ඒක ඔයාට ගොඩක් වැදගත් වෙයි. හරිද? අපි යමු එහෙනම් ඉස්සරහට. සංඛ්‍යානයේ සීමා පැහැදිලි කරයි. හරි. මේක වැදගත් කෑල්ලක්.
මොකද ගොඩක් විභාගවල මේක අහලා තියෙනවා. මං කියන්නේ A level වල නෙමෙයි. ඔයාලගේ පාසල් වල ගත්තොත් 12 වසර ශ්‍රේණිය කට්ටියගේ වාර විභාග වලට මේක ගොඩක් දුරට අහන ප්‍රශ්නයක්. විස්තර කිරීමේ ප්‍රශ්නයක් විදිහට අහන්නත් පුළුවන්. ප්‍රමාණාත්මක දත්ත පමණක් යොදා ගැනීම. ඔන්න පළවෙනි සීමාව. මේ සංඛ්‍යානයේදී අපිට යොදා ගන්න පුළුවන් ප්‍රමාණාත්මක දත්ත විතරයි. හරි. ප්‍රමාණාත්මක දත්ත කියන්නේ මොනවද? ගණන් කරන්න පුළුවන් ඒවා. හරි. ගණන් කරන්න පුළුවන් දත්තවල තමයි ප්‍රමාණාත්මක දත්ත කියලා කියන්නේ. හරි. උදාහරණයක් විදිහට මෙහෙම හිතන්නකෝ. දැන් ලස්සන කියන එක ගණන් කරන්න පුළුවන්ද? දැන් අපි කියනවා දැන් ඔයා ගෑනු ළමෙක්ට ගිහිල්ලා කියනවා අනේ ඔයා 275ක් ලස්සනයි. අපිට කවුන්ට් එකකින් කියන්න පුළුවන්ද මෙහෙම ලස්සන? බෑ. එහෙනම් ලස්සන කියන්නේ ලාක්ෂණිකයක්. එහෙම නැත්නම් අපි කියනවා ලාක්ෂණික දත්තයක්. හරි. එතකොට ඒ දේවල් අපිට යොදා ගන්න බෑ සංඛ්‍යානයේදී. ලස්සන එහෙම නැත්නම් අපි ගත්තොත් දැනුම මේ දේවල් අපිට හරි කවුන්ට් එකකින් කියන්න බෑනේ. හරි. අපිට හරි කවුන්ට් එකකින් කියන්න බැරි දත්ත ටික අපිට යොදා ගන්න බෑ සංඛ්‍යානයේදී. හරිද? ඒක තමයි පළවෙනි සීමාව. ඊළඟට තියෙනවා තනි දත්තයක් සමග කටයුතු නොකරයි. හරි. අපිට කොහොම කරත් තනි දත්තයක් බලලා නම් තීරණ ගන්න බෑ. හිතන්න එක පාසලක ළමෙක් විශ්වවිද්‍යාල වරම් ලබනවා. හැබැයි අපිට කියන්න බෑ ඒ පාසල හොඳම පාසලක් කියලා. හරි. එක ළමෙක් විශ්වවිද්‍යාල දැන් ළමයි 3 දෙනෙක් හිටිය පාසලක අපි හිතමු අපි හිතමු ළමයි 20ක් විතර ඉන්න පාසලක A level වලට 20ක් ඉන්න පාසලක එක ළමෙක් විශ්වවිද්‍යාල වරම් දිනනවා. අපිට මේ ළමයා විශ්වවිද්‍යාල වරම් දින්න කියලා මේ පාසල හොඳම පාසල කියන්න බෑ. කවුද දන්නේ අනික් එවුන් ටික ෆේල් වෙලාද කියලා? අපි දන්නේ නැහනේ. හරි. ඒක නිසා අපිට තනි දත්තයක් එක්ක කොහොමත් තීරණයකට ලැබෙන්න බෑ. ඒක නිසා සංඛ්‍යානයේදී අපි තනි දත්තයක් එක්ක කටයුතු කරන්නේ නැහැ. හරිද? ඊළඟට තියෙනවා පොදු හා සාමාන්‍ය තත්ත්ව මත පමණක් සංඛ්‍යානයේ ප්‍රතිඵල සත්‍ය වීම. හරි. ඒ කියන්නේ මොකක්ද? නිකමට හිතන්න ඔයාලගේ පන්තියේ ළමයිගේ උස ටික බලනවා. හරි. දැන් ඔන්න කවුරු හරි ඇවිල්ලා දැන් ඔන්න මේ පන්තියේ ඉන්න ළමයිගේ උස ටික බලන්න ගන්නවා. හරි. එහෙම බලලා හැම ළමයාගේම උස ටික අපි එකතු කරලා අපි ඇවරේජ් උසක් ගන්නවා. මේ පන්තියේ ඉන්න ළමයිගේ සාමාන්‍ය උස අඩි 5.5යි. හරි. ඔන්න සාමාන්‍ය උස අඩි 5.5 කියලා කිව්වා. හරි. එහෙමයි කියලා හැම ළමයාම එකම උසද? හැම ළමයාම එකම උසද? නෑ. පේනවනේ. ඒ කියන්නේ හැම ළමයාම එකම උසක් නෑ. හැබැයි අපි සංඛ්‍යානයේදී මොකද කරන්නේ? අපිට ගන්නේ පොදු හා සාමාන්‍ය තත්ත්ව මත පදනම්ව තමයි අපි සංඛ්‍යානයේ ප්‍රතිඵල සත්‍යයි කියලා කියන්නේ. හරිද? ඊළඟට තියෙනවා නොසැලකිලිමත්කම හා නොදැනුවත්කම නිසා සංඛ්‍යාන දත්ත අවභාවිතා වීම. හරි. නිකමට හිතන්නකො කම්පැනි එකක සර්වේ එකක් කරනවා. හරි. ඒ දැන් සර්වේ එකක් කියලා කියන්නේ ළමයි සමීක්ෂණය. හරි. සමීක්ෂණයක් කරනවා. දැන් මේ සමීක්ෂණය එයාලා නිකන් ඔහේ කරන්නේ. හරි. කරන්නම් වාලේ මේ සමීක්ෂණය කරනවා. සමීක්ෂණය කරලා දැන් මෙයාලා අපි හිතමු අලුත් කිරිපිටි එකක් තමයි කුඩා දරුවන්ට දෙන අලුත් කිරිපිටි එකක් තමයි දැන් නිෂ්පාදනය කරන්න දැන් අලුත් ප්‍රොඩක්ට් එකක් වෙළඳපළට දාන්න හදන්නේ. මෙයාලා මොකද කරන්නේ? දැන් ළමයිට දාන කිරිපිටියකට මෙයාලා මේ සමීක්ෂණයට තරුණ කට්ටියකින් තව වැඩිහිටි කට්ටියකින් එක කට්ටියකින් තමයි මෙයාලා දත්තර එකතු කරගන්නේ. එහෙම එකතු කරලා ප්‍රොඩක්ට් එක ඔන්න වෙළඳපළට දානවා. වැඩි කාලයක් යන්න හම්බෙන්නේ ප්‍රොඩක්ට් එක මාකට් එකේ ඩවුන් වෙනවා. ඇයි මේ? නොසැලකිලිමත්කම එහෙම නැත්නම් නොදැනුවත්කම නිසා එයාලා එකතු කරපු දත්තවල වැදගත්කමක් තිබ්බද නැහැ. එහෙනම් සංඛ්‍යාන දත්ත අවභාවිතා වීමක් සිද්ධ වෙලා තියෙනවා. හරි. ඊළඟ සීමාව බලන්නකෝ. අපිට සංඛ්‍යාණයෙන් හැම දෙයක්ම තහවුරු කරන්න පුළුවන්ද? බෑ. හැම දෙයක්ම සංඛ්‍යාණයෙන් තහවුරු කරන්න බෑ. ඇයි ඒ? දැන් නම්බර්ස් වලින් අපිට හැමදේම ඩිසයිඩ් කරන්න පුළුවන්ද? බෑ. අපි හිතමු පන්තියක ඉන්න ළමයිගේ ලකුණු මත පදනම්ව අපිට පුළුවන්ද ඒ ටීචර් හොඳද නැද්ද කියලා තීරණය කරන්න. අපි හිතමු ඔන්න දැන් එක පාසලක දක්ෂ ළමයි ඉන්න පන්තියක් තියෙනවා සහ දුර්වල ළමයි ඉන්න පන්තියක් තියෙනවා. හරි. දැන් මේ දුර්වල ළමයි ඉන්න පන්තියේ උගන්වන ගුරුතුමිය සෑහෙන මහන්සි වෙලා ඉගෙනුවත් ඒ ළමයිට ලකුණු නැහැ කියමුකෝ. හරි. එතන ළමයිගේ පන්තියෙන් භාගයක් ෆේල්.
එහෙමයි කියලා ඒ ගුරුතුමිය දක්ෂ නැහැ කියලා අපිට කියන්න පුළුවන්ද? බෑ. එහෙම කියන්න බෑ. හරි. ඒ කියන්නේ නම්බර්ස් මත දැන් අපි තුමු ළමයි 20ක් ෆේල් කියලා. ඒ ළමයි 20 මත පදනම්ව අපිට කියන්න බෑ ඒ ගුරුතුමිය අදක්ෂයි කියලා. ඒක නිසා අපිට සංඛ්‍යාණයෙන් හැම දෙයක්ම තහවුරු කරන්න බෑ. හරි. ඊට පස්සේ සංඛ්‍යාත නිගමනවල අවිනිශ්චිතතාවක් පැවතීම. ඔව්. අපි නිගමනවල අවිනිශ්චිතතාවයක් තියෙනවා සංඛ්‍යානයේදී. දැන් මොකක් හරි සමීක්ෂණයක් කරා කියමුකෝ. හැබැයි ඒකෙන් එන නිගමනය 100%ක් හරි නෑ. හරි. දැන් ඉස්සෙල්ලා ගත්තොත් දැන් ඉස්සෙල්ලා මම කියපු කිරිපිටි උදාහරණේ දැන් මේ කම්පැනි එක කිරිපිටි එකක් අලුතෙන් ප්‍රොඩක්ට් එකක් ලොන්ච් කරන්න මෙයාලා සමීක්ෂණයක් කරනවා මම අර කියපු විදිහට එයාලා එක එක කට්ටියකින් සමීක්ෂණයට තොරතුරු එකතු කරනවා දත්ත එකතු කරනවා. හැබැයි දැන් එයාලට ආව නිගමනය 100%ක් හරි වුණාද? නෑ 100%ක් හරි වුණෙත් නෑ අන්තිමට මොකද උනේ ප්‍රොඩක්ට් එකත් ඩවුන් වුණා. හරි. ඒක නිසා සංඛ්‍යාණයෙන් එන නිගමන වල අවිනිශ්චිතතාවයක් අනිවාර්යයෙන්ම තියෙනවා. හරිද? ඊළඟට ප්‍රතිඵල සදාකාලිකව වළංගු නැහැ. හරි. මේ ලෝකය දිනෙන් දින දියුණු වෙනවා. මිනිසුන්ගේ අවශ්‍යතා සහ වුවමනාත් එන්න වෙනස් වෙනවා. ඉතින් එහෙම වෙනස් වෙන එකක සංඛ්‍යානය සදාකාලෙටම වළංගු වේද? අද තියෙන මාකට් එක නෙමෙයි හෙට තියෙන්නේ. අපි මොන තීරණ ගත්තත් ඒවා සදහටම වළංගු නැහැ. ඉතින් ඒක සංඛ්‍යානයටත් පොදු කාරණයක්. හරිද? ඉතින් ওই ටික තමයි සංඛ්‍යානයේ සීමා කියලා කියන්නේ. මම හිතනවා ඔයාලට පැහැදිලිව තේරෙනවා ඇති කියලා. අපි එහෙනම් ඊළඟ කොටසට යමු. සංඛ්‍යානයේ අවභාවිත. ඔන්න පළවෙනියට තියෙනවා විශ්ලේෂණ ප්‍රතිඵල වැරදි ලෙස අර්ථකථනය කිරීම. උදාහරණකුත් දීලා තිනවා. මේ ඔක්කොම දේවල් මම ගත්තේ ඔයාලගේ ගුරුවත් පොතෙන්. කොහෙවත් පිටින් ගත්ත දේවල් නෙමෙයි 12 වසරේ සිලබස් එක තියෙන ගුරුවත් පොතෙන්ම තමයි මේ ඔක්කොම ගත්තේ. එතකොට ඒකේ උදාහරණ දීලා තිනවා පාසලකින් උසස් පෙළ විභාගයට ඉදිරිපත් වූ සිසුන් තිදෙනෙකුගෙන් දෙදෙනෙකු විශ්වවිද්‍යාලයට ඇතුළත් වූ අවස්ථාවක එම පාසලේ සිසුන්ගෙන් 166කට වැඩි පිරිසක් විශ්වවිද්‍යාල වරම් ලබන බව ප්‍රකාශ කිරීම. දැන් A level ලියන්නේ 3 දෙනයි. හරි. එතනින් දෙන්නෙක් කැම්පස් යනවලු. හරි. අපිට මේ පොඩි දත්ත ප්‍රමාණයකින් කියන්න පුළුවන්ද ඒ පාසලේ ළමයිගෙන් 166ක් කැම්පස් යනවා කියලා? එහෙම කියන්න බෑ. ප්‍රමාණවත් පරිදි දත්ත තියෙන්න ඕනේ. ළමයි 3 දෙනෙක් හිටියා. හරි එතන ඒ 3 දෙනාගෙන් දෙන්නෙක් දක්ෂ නිසා කැම්පස් ගියා කියමුකෝ. එහෙමයි කියලා අපිට මේ දැන් කවුරු හරි කියනවා මේ පාසලේ 166ක් ළමයි කැම්පස් යන්න පාස් වෙනවා. එහෙම කියන්න පුළුවන්ද? බෑ. ඒ වගේ පොඩි දත්ත ප්‍රමාණයකින් අපිට මේ දේවල් තීරණය කරන්න බෑ. හරිද? ඊළඟට නොගැලපෙන දත්ත සංසන්දනය සඳහා යොදා ගැනීම. උදාහරණයකුත් උන්න දීලා තිනවා. A සමාගමේ ලාභය ලක්ෂයක්ද B සමාගමේ ලාභය 1,50,000ක්ද වන විට A සමාගමේ ලාභය B සමාගමේ ලාභයට වඩා අඩු බව සමාගම් දෙකේ පරිමාණය නොදැන සංසන්දනය කිරීම. දැන් මේ මොකක්ද කියන්නේ? අපි හිතමු A කියන්නේ කුඩා ව්‍යාපාරයක් කියලා. B කියන්නේ මහා පරිමාණ ව්‍යාපාරයක්. හරි. දැන් මේ දෙක අපිට එකට සංසන්දනය කරන්න පුළුවන්ද? බෑනේ. ඒක හරිද? නෑ. ඒක වැරදි. හරි. එහෙම සංසන්දනය කරන්න බෑ. ගැළපෙන දත්ත අපි තෝරගන්න ඕන. A කියන්නේ පොඩි ව්‍යාපාරයක්, B කියන්නේ මහා පරිමාණ ව්‍යාපාරයක්. ඒ දෙකේ ලාභ කොහොමත් එකිනෙකට වෙනස්. එතකොට අපිට ඒක මත පදනම් වෙලා කියන්න බෑ මේක වැඩියෙන් ලාභ ලබනවා මේක අඩුවෙන් ලාභ ලබනවා කියලා. හරි. නොගැලපෙන දත්ත අපිට සංසන්දනය කරන්න යොදා ගන්න බෑ. හරිද? ඒකෙම යොදාගත්තොත් අන්න සංඛ්‍යානය අවභාවිතා කිරීම. ඊළඟට තියෙනවා තුන්වෙනි කරුණ සංඛ්‍යාන ප්‍රතිඵල පක්ෂග්‍රාහී ලෙස අර්ථකථනය කිරීම. හරි. උදාහරණෙත් බලන්නකෝ. කිසියම් මැතිවරණ අපේක්ෂකයෙකුට වැඩි වාසි සහගත ප්‍රදේශයකින් තෝරා ගනු ලැබුණු නියැදියක ප්‍රතිඵල ඇසුරෙන් එම අපේක්ෂකයා සමස්ත මැතිවරණයම ජය ගන්නා බවට අනාවැකි පළ කිරීම. හරි. දැන් බලන්න මට උදාහරණ වලට ඉතින් දේශපාලනඥයන්ගේ නම් ගන්න බෑ. අපි හිතමු කවුරු හරි ඔන්න දේශපාලනඥයෙක්. දැන් අපේ රටෙත් ගන්නවා දන්නවනේ ළමයි එක එක පක්ෂ වලට එක එක පැති තියෙනවා.
එයාලා වැඩියෙන් ඡන්ද ගන්න. හරිද? එතකොට දැන් අපි හිතමු දැන් ඔන්න කොළඹ දිස්ත්‍රික්කයේ මැද කොළඹ ආසනය. හරි. කොළඹ දිස්ත්‍රික්කයේ මැද කොළඹ ආසනය. දැන් මේ ආසනය වැඩිපුර ප්‍රතිඵල හැම පාරම ගන්න අපේක්ෂකයෙක් ඉන්නවා. එතකොට දැන් එයා කොළඹවට අනික් ප්‍රදේශවලත් එයා තමයි ගන්න. එතකොට ඒ අපේක්ෂකයා වැඩිම ඡන්ද ගන්නවා කියලා ඒ කොළඹවට ප්‍රදේශයෙන් අපිට කියන්න පුළුවන්ද මෙයා මේ ලංකාවේ තියෙන සමස්තම මැතිවරණය ජයග්‍රහණය කරනවා කියලා. අපි හිතමු ජනාධිපතිවරණයේදී අපිට කියන්න පුළුවන්ද? බෑ. එහෙම එයාට වාසි සහගත ප්‍රදේශවල දත්ත මත පදනම්ව අපිට කියන්න බෑ සමස්ත ලංකාවෙම එයා ඡන්දය දිනනවා කියලා. හරි. එතකොට මෙන්න මේකත් අවභාවිතා කිරීමක් සංඛ්‍යාන ප්‍රතිඵල පක්ෂග්‍රාහී ලෙස අර්ථකථනය කිරීම. ඊළඟට ප්‍රමාණවත් හා සාධාරණ වරහන් ඇතුලේ නිරූප්‍ය කියලා තියෙනවා. නියදියක් යොදා නොගෙන නිර්දේශ ඉදිරිපත් කිරීම. උදාහරණයකුත් දීලා තියෙනවා. වෛද්‍යවරු 5 දෙනෙක් අතුරෙන් 4 දෙනෙකු නිර්දේශ කරන ලද ඖෂධ වර්ගයක් වෛද්‍යවරුන්ගෙන් 80%ක් නිර්දේශ කරන ඖෂධ වර්ගයක් ලෙස ප්‍රකාශ කිරීම. මේකත් අර කලින් කරුණම තමයි ළමයි. හරිද? මොකද්ද වෙලා තියෙන්නේ? වෛද්‍යවරු 5 දෙනා ඉන්නේ. මෙතනින් 4 දෙනෙක් නිර්දේශ කරනවලු එක බෙහෙතක්. හරි මේ ලංකාවේම වෛද්‍යවරු නිමියා වෛද්‍යවරු 5 දෙනෙක් අතුරින්. හරි. එයාලා ඔන්න බෙහෙතක් ඔන්න රෙකමන්ඩ් කරනවා. මේ බෙහෙත හොඳයි කියලා. හරිද? එතකොට මෙතන මේ 5 දෙනාගෙන් 4ක් නෙමෙයි මේ 5 දෙනාගෙන් අපිට යම්කිසි තීරණයකට එන්න පුළුවන්ද? 80%ක් වෛද්‍යවරු නිර්දේශ කරනවා කියලා. එහෙම එන්න බෑ. හරි? සාධාරණ නියදියක් ප්‍රමාණවත් සාධාරණ නියදියක් අපි තෝරගන්න ඕන. යම්කිසි දෙක නිගමනයකට එන්න. එහෙනම් ඒ විදිහට අපිට යම්කිසි ප්‍රමාණවත් සහ සාධාරණ නියදියක් තෝරා ගන්න බැරි නම් අන්න අපි එතනදී සංඛ්‍යානය අවභාවිතා කරනවා. අවසාන කරුණ. නියදිය පක්ෂග්‍රාහීව තේරීම. නියදිය තෝරා ගන්නාගේ අභිමතය පරිදි නියදිය සඳහා ඒකක තෝරාගෙන රැස් කරගත් දත්ත විශ්ලේෂණය කිරීම. දැන් ඔයාලා හිතන්න මොන ටියුෂන් ක්ලාස් එකක ඉන්න ළමයිගෙන් මම අහනවා පුතා ටියුෂන් ක්ලාස් යන එක හොඳද? ටියුෂන් ක්ලාස් එකක ඉන්න ළමයිගෙන් මම අහනවා ටියුෂන් ක්ලාස් යන එක හොඳද නරකද කියලා. දැන් එහෙම අහලා වැඩක් නැහැනේ. ඉතින් ඒ ළමයා ඉන්නෙම ටියුෂන් ක්ලාස් එකකනේ. ඒ ළමයා ටියුෂන් ක්ලාස් එකට එන්නේ ටියුෂන් ක්ලාස් එකක වැදගත්කමක් තියෙන නිසා. හරි? ඒතර ඒ ළමයාගෙන් මම අහලා හිටිනවා ටියුෂන් ක්ලාස් හොඳද නරකද ටියුෂන් ක්ලාස් යන එක හොඳද නරකද කියලා. එහෙනම් එහෙම කරන්නත් බෑ. දැන් ඔයාලට මම හිතන්නේ තේරෙනවා මෙන්න මේ සංඛ්‍යානයේ අවභාවිත. හරි? අපි සංඛ්‍යානයක් අපි ඕනම විෂයක් අපි කරද්දී අපේ විෂය හරි විදිහට භාවිතා කරන්න ඕන. ඉතින් ඒ වගේම තමයි මෙන්න මේ සංඛ්‍යානය කියන විෂයත් හරි විදිහට පාවිච්චි කරන්න ඕන. ඉතින් ඔතනින් ළමයි අපි 1 කියන කොටස අපි අවසන් කරනවා. අපි එහෙනම් ඉක්මනටම යමු 1.2 කියන කොටසට. 1.2 ව්‍යාපාර ක්ෂේත්‍රය තුල සංඛ්‍යානයේ දායකත්වය විමර්ශනය කරයි. හරිද? එතකොට මෙන්න මේ ව්‍යාපාර සංඛ්‍යානයේ විශේෂ භාවිත අලෙවි පරීක්ෂණ සමීක්ෂණ සඳහා නිෂ්පාදන සැලසුම් කිරීම හා තත්ත්ව පාලන සඳහා මූල්‍ය කළමනාකරණය සඳහා මානව සම්පත් කළමනාකරණය සඳහා පර්යේෂණ හා සංවර්ධන කටයුතු සඳහා අනෙකුත් විශේෂ ක්ෂේත්‍රයන්හිදී සංඛ්‍යානයේ දායකත්වය මෙන්න මේ දේවල් තමයි අපි මෙන්න මේ කෑල්ලේදී මේ 1.2 කියන කොටසේදී අපි විස්තර කරන්නේ. ඉතින් මම ඔයාලට මේ වීඩියෝ එක සැරෙන් සැරේ රෙකෝඩ් එක දැන් වීඩියෝ එක අපි YouTube එකේ අප්ලෝඩ් කරලා තියෙන්නේ. ඉතින් ඔයාලට සැරෙන් සැරේ ඔයාලට මේකේ නෝට් එක ඕනනම් ලියා ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් මොන හරි තේරෙන්නේ නැති තැනක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. මම පෞද්ගලිකව හරි ඔයාලට ඕන විස්තර කරන්න අවශ්‍යතාවයක් තියෙනවා නම් මට ඒක දැනුවත් කරන්න. ඉතින් YouTube වීඩියෝ එක සැරෙන් සැරේ බලලා කොහොම හරි මේ ගේම ගහන්න. දැන් පළවෙනි කොටස මං හිතනවා හොඳටම තේරෙන්නේ නැති. දැන් අපි ඒක එනවා පළවෙනි කොටසෙම දෙවෙනි පාර්ට් එකට. අපි එහෙනම් ඒක දැන් පොඩ්ඩක් බලමු. ව්‍යාපාර ක්ෂේත්‍රයේ පහත අවස්ථාවලදී තීරණ ගැනීම සඳහා සංඛ්‍යාන ශිල්ප ක්‍රම යොදා ගනී. හරිද? මෙන්න මේ ව්‍යාපාර ක්ෂේත්‍රය අපි දන්නවා ව්‍යාපාරවල
එක එක ව්‍යාපාර වල එක එක අවස්ථාවන් වලදී සංඛ්‍යාන විවිධ සංඛ්‍යාන ශිල්ප ක්‍රම අපි යොදා ගන්නවා. හරි. දැන් බලන්න මේකේ තියෙනවා පළවෙනියට කර්මාන්තයක් ස්ථානගත කිරීමේදී. මොකද්ද මේ කර්මාන්තයක් ස්ථානගත කරනවා කියලා කියන්නේ? හරි. දැන් ඔන්න හිතන්න ඔයා හයිලන්ඩ් කියමුකෝ හයිලන්ඩ්. හයිලන්ඩ් එකෙන් දැන් අලුත් ෆැක්ටරි එකක් දාන්න හිතනවා. හරි. අලුත් ෆැක්ටරි එකක් දාන්න කල්පනා කරනවා. එතකොට දැන් මේ අලුත් ෆැක්ටරි එක දාන්නේ කොහෙද කියලා තීරණය කරන්න එපේ. ඒක තමයි මෙන්න මේ කර්මාන්තයක් ස්ථානගත කිරීම කියලා කියන්නේ. හරි. දැන් මෙහෙම කර්මාන්ත ශාලාවක් අලුතෙන් තැනක දාද්දී අපි බලන්න ඕන ඒ අවට අපිට ශ්‍රම බලකායක් ඉන්නවද? අපිට මේ කර්මාන්ත ශාලාවේ වැඩ කරන්න ගන්න පුළුවන් කම්කරුවෝ පිරිසක් අපිට ඒ අවට ප්‍රදේශයේ ඉන්නවද? හරි. ඒ වගේම ට්‍රාන්ස්පෝර්ට් කොස්ට් එක අපිට කොයිතරම් වියදමක් යයිද ප්‍රවාහනය කරන්න. ඒත් එක්කම මාකට් ඩිස්ටන්ස් මේ වෙළඳපළට කොයිතරම් මේ කර්මාන්ත ශාලාව දුරද? මෙන්න මේ දේවල් අපි තීරණය කරන්න ඕනේ. මෙන්න මේ දේවල් තීරණය කරලා තමයි අපි කර්මාන්ත ශාලාවක් ස්ථානගත කරන්න ඕන. හරි. හොඳම ලොකේෂන් එක සිලෙක්ට් කරන්න අපිට සංඛ්‍යානය උදව් වෙනවා. හරිද? ඊළඟට භාණ්ඩ හා සේවා නිෂ්පාදනයේදී මේ මොකද්ද මේ කියන්නේ? අපි මොන ප්‍රොඩක්ට් එකද හදන්නේ? දැන් ඔයාලා හිතන්න නිකන් හිතන්න එලිෆන්ට් හවුස් එකෙන් හොයලා බලනවා මිනිස්සු වැඩියෙන්ම කන්න කැමති චොක්ලට් අයිස්ක්‍රීම්ද එහෙම නැත්නම් වැනිලා අයිස්ක්‍රීම්ද කියලා. හරි. දැන් ඒක යාලා කොහොමද බලන්නේ? ඒක යාලා බලන්නේ යාලගේ සේල්ස් ඩේටා ඇනලයිස් කරලා. ඒ කියන්නේ විකුණුම් දත්ත විශ්ලේෂණය කරලා. ඒ මත පදනම් වෙලා යාලා බලනවා මාකට් එකේ වැඩියෙන්ම විකිනිලා තියෙන්නේ චොක්ලට් අයිස්ක්‍රීම්ද වැනිලා අයිස්ක්‍රීම්ද? එහෙනම් වැඩියෙන් විකිනලා තියෙන්නේ මොනවද කියලා තීරණය කරලා මාකට් එකට මොකද කරන්නේ? වැඩියෙන් ඒ ප්‍රොඩක්ට් දාන්න ගන්නවා. හරිද? ඒක තමයි ඔය භාණ්ඩ හා සේවා නිෂ්පාදනයේදී අපිට සංඛ්‍යානයේ භාවිතා වෙන්නේ. හරි. එතකොට මේ එක එක අවස්ථාවන් වලට අපි විවිධ සංඛ්‍යාන ශිල්ප ක්‍රම භාවිතා කරනවා. ඉතින් මේ ව්‍යාපාර සංඛ්‍යානය මේ A level වල ඉගෙන ගන්න ඔයාලා මේ ඔක්කොම කවර් කරනවා. හරි. ඒක නිසා ඒක ගැන කිසි ප්‍රශ්නයක් නැහැ. මෙතනදී මම මේ සංඛ්‍යාන ශිල්ප ක්‍රම මොනවද කියලා කතා කරන්නේ. අපි ඉස්සරහා වීඩියෝ වලදී මේ දේවල් කතා කරමු. දැනට අපි මේක නිකන් ඔළුවේ අයිඩියා එක තියාගෙන යන්න. හරි. අපි මේ හැඳින්වීමක්නේ පළවෙනි වීඩියෝ එකකින් කරන්නේ. එතකොට මෙතනදී අපි ලකුණු 3යිනේ ගොඩ දාගන්නේ. මේවල එකින් එක සංඛ්‍යාන ශිල්ප ක්‍රම ඉස්සරහට ඔයාලට බලා ගන්න පුළුවන්. හරි. ඊළඟට නිෂ්පාදන සැලසුම් පිළියෙල කිරීමේදී. හරි. මොකද්ද මේ නිෂ්පාදන සැලසුම් කියන්නේ? අපි කොච්චරක් භාණ්ඩ නිෂ්පාදනය කරන්න ඕනද? දැන් හිතන්න අපි දන්නවා දැන් අලුත් අවුරුද්දත් ළඟම එනවා. හරි. දැන් අලුත් අවුරුදු කාලේට මොකද වෙන්නේ සාමාන්‍යයෙන් මිනිස්සු? බඩු ගන්න යනවා. අපි මොකද කරන්නේ? අපේ පරණ දත්ත අපේ ගිය අවුරුද්දේ අපේ විකුණුම් දත්ත ටික බලනවා අලුත් අවුරුදු කාලේ කොච්චරක් විතර සේල් එකක් වෙලාද? මිලියන 20ක සේල් එකක් වෙලා. එහෙනම් මොකද කරන්නේ? අපි එහෙනම් මිලියන 20කට හරියන්න ඕන විදිහට මේ පාර භාණ්ඩ නිෂ්පාදනය කරනවා. සමහර විට අපි කල්පනා කරනවා මේ ගිය පාර මිලියන 20ක් නම් මේ පාර අපිට මිලියන 30කටවත් යන්න පුළුවන් වෙයි. එහෙනම් ඒ මට්ටමට ගැලපෙන්න අපි මොකද කරන්නේ? භාණ්ඩ වැඩියෙන් නිෂ්පාදනය කරනවා. හරිද? එතන මෙන්න මේ නිෂ්පාදන සැලසුම් පිළියෙල කිරීමේදී කියලා අදහස් වෙන්නේ ඒක. ඊළඟට තියෙනවා අලෙවි සමීක්ෂණ වලදී. මම අර ඔයාලට කලිනුත් කිව්වේ ඕනම ප්‍රොඩක්ට් එකක් එළියට දාන්න කලින් යම්කිසි සමීක්ෂණයක් කරලා බලන්න ඕනේ. හරි. දැන් මිනිස්සු ෆෝන් එක නිකන් හිතන්න ෆෝන් එකක් දැන් ඔන්න අලුත් Samsung කම්පැනිය අලුතෙන් ෆෝන් එකක් එළියට දානවා කියලා බලන්නකො. දැන් මිනිස්සු ගොඩක් ෆෝන් යූස් කරන්නේ ඇයි? කෝල් ගන්නද? කෝල් ගන්න එකටත් වඩා කැමරාව. කැමරාවේ ක්වොලිටිය තමයි මිනිස්සු ගොඩක් බලන්නේ. එහෙනම් දැන් ඒක ට්‍රෙන්ඩ් එකක් වෙලානේ ළමයි. එහෙනම් අපි දැනගන්න ඕන දැන් Samsung සමාගම දැනගන්න ඕන ක්වොලිටි කැමරා එකක් තියෙන ෆෝන් එකක් තමයි අපි මාකට් එකට දාන්න ඕනේ. හරි. ඒක දැනගන්නේ කොහොමද? මිනිස්සුන්ගෙන් අහලා. ඒක කොහොමද මිනිස්සුන්ගෙන් අහන්නේ? අපි ප්‍රශ්නාවලියක් එහෙම නැත්නම් සමීක්ෂණයක් කරලා එයාලගෙන් අහනවා. ඔයාලා ෆෝන් එකේ වැඩියෙන්ම බලාපොරොත්තු වෙන්නේ මොනවද? බැටරියද? එහෙම නැත්නම් බැටරි එකද? එහෙම නැත්නම් කැමරා එකද? එහෙම නැත්නම් ඒකේ පර්ෆෝමන්ස් එක ස්මූත්ලි යන එකද? මෙන්න මේ දේවල් අපිට දැනගන්න නම් අපිට සර්වේ එකක් කරන්නම වෙනවා. ඒක තමයි මෙන්න මේ අලෙවි සමීක්ෂණවලදී කියලා අදහස් වෙන්නේ.
ඊළඟට නිෂ්පාදිත පාලනයේදී වෙනමම පාඩමක් තියෙනවා මෙන්න මේ නිෂ්පාදිත පාලනය කියන එකට. අපි ඒක දැනට කතා නොකරමු. අපි ගමු අපි නිෂ්පාදනය කරන ප්‍රොඩක්ට් වල ක්වොලිටි එක පාලනය කරන්න. ඒ කිව්වේ දැන් ඔය සමහර වෙලාවට කියන්නේ අපි හදන ප්‍රොඩක්ට් 100කින් එකක් වගේ තමයි අවුල් කියලා. ක්වොලිටි එක අඩු එකක්. ප්‍රොඩක්ට් 100කින් එක ප්‍රොඩක්ට් එකක් විතරයි ඩැමේජ් වෙන්නේ. හරි. ඒ කියන්නේ මොකක්ද මේ? ප්‍රොඩක්ට් වල තියෙන අඩුපාඩු නැත්නම් ප්‍රොබ්ලම්ස් අයිඩෙන්ටිෆයි කරගන්න තමයි අපිට මෙන්න මේ සංඛ්‍යානය උදව් වෙන්නේ. මෙන්න මේ නිෂ්පාදිත පාලනය කියන එක ඉස්සරහට දැවැන්ත පාඩමක් තියෙනවා 13 වසරේදී. ලේසි පාඩමක් ලකුණු ලේසියෙන්ම ගලවන්න පුළුවන්. අපි ඒ කාලේදී ওই දේවල් බලමු. ඊළඟට මානව සම්පත් පරිපාලනයේදී එතකොට දැන් මානව සම්පත් පරිපාලනය කියලා කියන්නේ ඇත්තටම දැන් human resource ඕනම කම්පැනි එකක තියෙන HR department එකනේ. මොකද එයාලා කරන්නේ employees ලාගේ attendance හදනවා. එයාලගේ දක්ෂතා evaluate කරනවා. හොඳම employee කවුද කියලා select කරනවා. ඔන්න ඔය වගේ දේවල් කරන්න නම් මෙයාලට දත්ත ඕනනේ. දත්ත මත පදනම්වනේ මෙයාලා මේ දේවල් කරන්නේ. එහෙනම් එයාලටත් මොනවද උදව් වෙන්නේ? සංඛ්‍යානයම තමයි. ඊළඟට මූල්‍ය සැලසුම් පිළියෙල කිරීමේදී. හරි. ඊළඟ අවුරුද්දේ අපිට කොයිතරම් ප්‍රොෆිට් එකක් ලැබෙයිද? ඊළඟ අවුරුද්දේ අපේ කොයිතරම් එක්ස්පෙන්සර්ස් වැඩි වෙයිද? මේ දේවල් කරන්න ඒ කියන්නේ බජට් එක හදන්න කලින් කම්පැනි එක ඒ දේවල් අනිවාර්යෙන් කල්පනා කරනවා. එහෙනම් මොනවද ඒවලට උදව් වෙන්නේ? සංඛ්‍යානයම තමයි. ඇයි? පරණ දත්ත විශ්ලේෂණය කරලා. දත්ත විශ්ලේෂණය කියන්නේ සංඛ්‍යානයේ කාර්යභාරයක කෑල්ලක්නේ. ඉතින් ඒ දේවල් කරන්නෙත් මෙන්න මේ සංඛ්‍යානය මත පදනම්ව තමයි. එහෙනම් ව්‍යාපාර ශාස්ත්‍රයේ පහත අවස්ථාවලදී තමයි තීරණ ගැනීමට අපි සංඛ්‍යාන ශිල්ප ක්‍රම යොදාගන්නේ. ඔන්න තියෙනවා සංඛ්‍යාන ශිල්ප ක්‍රම කිහිපයක්. ඒතර මේ දේවල් ඔක්කොම අපි ඉගෙන ගන්නවා ළමයි. ඒකින්ද බය වෙන්න එපා. සම්භාවිතා න්‍යාය, නියැදි සමීක්ෂණ, ප්‍රතිපායනය හා සහසම්බන්ධතාවය, කාල ශ්‍රේණි විශ්ලේෂණය, සංඛ්‍යාන තත්ත්ව පාලනය, අර මං කලින් කිව්වේ නිෂ්පාදිත තත්ත්ව පාලනය කියලා. සංඛ්‍යාන නිමාණය, දර්ශනාංක සහ කල්පිත පරීක්ෂා. හරිද? අපි යමු ඉස්සරහට. මේවා මම විස්තර කරන්න. දැන් මෙතන ශිල්ප ක්‍රමයකින් එක විස්තර කරන්න ගියොත් මේ වීඩියෝ එකයි පැය දෙකක්වත් අපි මේ මුලින් හැඳින්වීමනේ. හරි. අපි ඉස්සරහට යමු. ව්‍යාපාර ශාස්ත්‍රයේදී පහත දැක්වෙන විශේෂ අවස්ථාවලදී සංඛ්‍යාන ශිල්ප ක්‍රම භාවිතා කළයි. නිෂ්පාදන කළමනාකරණයේදී කර්මාන්තයක් ස්ථානගත කිරීමට පෙර ප්‍රදේශයේ යෝග්‍යතාව සොයා බැලීම සහ සඳහා ශක්්‍යතා අධ්‍යයනයක් යොදා ගැනීම. නිෂ්පාදිත භාණ්ඩ හා සේවාවල ප්‍රමිතිය පරීක්ෂා කිරීම සඳහා සංඛ්‍යාන තත්ත්ව පාලනය භාවිතා කිරීම. හරිද? මේ දැන් අර සංඛ්‍යාන ශිල්ප ක්‍රම භාවිතා වෙන විදි ටික මේ කියන්නේ. නිෂ්පාදන කළමනාකරණයේදී භාවිතා වෙන්නේ කොහොමද කියලා. ඊළඟට අලෙවි කළමනාකරණයේදී බලන්න. පාරිභෝගික රුචිය සොයා බැලීම සඳහා නියැදි සමීක්ෂණ ශිල්ප ක්‍රමය භාවිතා කරන්න පුළුවන්ලු. අලෙවි කාලීනව සිදුවන විචලන අධ්‍යයනය සඳහා කාල ශ්‍රේණි විශ්ලේෂණය යොදා ගන්න පුළුවන්. දැන් පේනවද ඇයි මේ විෂය වැදගත් වෙන්නේ කියලා? අර අපි කතා කරපු සංඛ්‍යාන ශිල්ප ක්‍රම ටික මේ ව්‍යාපාර ශාස්ත්‍රය අපිට යොදා ගන්න පුළුවන් අවස්ථා. ඊළඟට බලන්න මානව සම්පත් කළමනාකරණයේදී ආයතනයකට සේවකයන් බඳවා ගැනීමේදී ජීවදත්ත විශ්ලේෂණය සඳහා දත්ත විශ්ලේෂණ ක්‍රම භාවිතා කළ හැකි වීම. වැටුප් මත සේවක ඵලදායීතාවය රඳා පවතීද යන නිගමනය කිරීමට කල්පිත පරීක්ෂාව භාවිතා කළ හැකි වීම. මූල්‍ය කළමනාකරණයේදී ව්‍යාපෘතියකට අදාළව අනාගත මුදල් ප්‍රවාහ ඇස්තමේන්තු කිරීමට දර්ශකාංක භාවිතා කළ හැකි වීම. අනාගත ලාභ ඇස්තමේන්තු කිරීමට ප්‍රතිපායනය සහ සම්බන්ධතාවය භාවිතා කළ හැකි වීම. ළමයි පේනවනේ දර සංඛ්‍යාන ශිල්ප ක්‍රම සෙට් එක මෙයා පැහැදිලි කරලා තියෙන විදිය ලස්සනට. අපි කොහොමද මේ දේවල් ව්‍යාපාර ශාස්ත්‍රයේදී මේ මොන විදියටද මේ සංඛ්‍යාන ශිල්ප ක්‍රම භාවිතා වෙන්නේ කියලා. හරි. ওই දේවල් අපි ඉස්සරහට ඉගෙන ගන්නවා. අපි යන් දැන් ඉස්සරහට. ව්‍යාපාර ශාස්ත්‍රයේ හැර වෙනස් ශාස්ත්‍රවලදී සංඛ්‍යාන ශිල්ප ක්‍රම භාවිතා කරයි. ඒක තමයි අවසාන කෑල්ල මම හිතන්නේ. වෛද්‍ය විද්‍යාවේදී රෝග හඳුනා ගැනීමට ප්‍රතිකාර ක්‍රම සොයා ගැනීමටත් සංඛ්‍යානය භාවිතා වෙනවලු.
ඉන්ජිනේරු ශාස්ත්‍රයේ විවිධ පරීක්ෂණ කටයුතු සඳහා කෘෂිකාර්මික ශාස්ත්‍රයේ පර්යේෂණ සඳහා උදාහරණයකුත් දීලා තිනවා කාබනීක පොහොර භාවිතයේදී ඵලදායීතාවය පිළිබඳ පරීක්ෂණ සිද්ධ කරන්න. ඔව් එහෙම වලටත් භාවිතා වෙනවනේ සංඛ්‍යානේ. ආර්ථික විද්‍යාවේදී වෙළඳපොළ ඉල්ලුම හා මිල අතර සම්බන්ධතාවය අධ්‍යයනය කිරීමට නිෂ්පාදන කළමනාකරණයේදී විකල්ප නිෂ්පාදන අවස්ථා තුළින් ප්‍රශස්ත නිෂ්පාදන අවස්ථාව තෝරා ගැනීමට අධ්‍යාපන ශාස්ත්‍රයේදී විභාග ලකුණු විශ්ලේෂණයට සිසුන්ගේ බුද්ධිඵලය මැනීම විභාග ලකුණු ප්‍රමිතිකරණය ඉසේස්කෝ ආදියට ඔයාලගේ ඉසේස්කෝ එක හදන්න කාලගුණ විද්‍යා කටයුතුවලදී පුරෝගතනය කිරීමට සමාජ විද්‍යා හා මනෝවිද්‍යා ශාස්ත්‍රවලදී සමාජ සංසිද්ධීන් විග්‍රහ කිරීමට පුද්ගල චර්යා හඳුනා ගැනීමට විවිධ පරීක්ෂණ කටයුතු සඳහා සංඛ්‍යාන ශිල්ප ක්‍රම පාවිච්චි කරනවලු. හරිද? එතකොට ව්‍යාපාර ශාස්ත්‍රයේ හැර වෙනස් ශාස්ත්‍රවලදී ওই විදිහට තමයි සංඛ්‍යාන ශිල්ප ක්‍රම පාවිච්චි කරන්නේ. මම මේව ඉක්මනට යන්නේ මේ දේවල් වල එහෙම ලොකු සංකීර්ණතාවයක් නැහැ. ඔයාලට සරලව මේ දේවල් ඔලුවට දාගන්න පුළුවන්. අපි එහෙනම් යන් අපේ අවසාන ස්ලයිඩ් එකට ඒ තමයි A level pass papers. අපි පාඩම ඉවරයි ළමයි. පළවෙනි පාඩම අපි අවසන් කරනවා. ඇති දෙයක් ඒකේ තිබ්බද මොනවාක්වත් දෙයක්? කිසිම දෙයක් නැහැ ඇත්ත කතාව. හරි? සරලවම ගත්තොත් ලේසි පාඩමක්. ඉස්සරහා පාඩම් ටික ටික එන්න සංකීර්ණ වෙන එක වෙනම කතාවක්. ඔය පාඩමේ ඇති දෙයක් නැහැනේ. ওই ටික දැම්ම බලාගෙන A level paper එකට ලකුණු 3ක් ගොඩ දාගන්න ලෑස්ති වෙන්න. වැඩේ ඉවරයිනේ. දැන් බලන්න ව්‍යාපාර ආයතනයකට ව්‍යාපාර සංඛ්‍යානයේ ඇති වැදගත්කම කෙටියෙන් පැහැදිලි කරන්න. අර ස්ලයිඩ් වල අච්චර ලස්සනට තිබ්බනේ. මේ බලන්න 2021 A level second part එකේ පළවෙනි ප්‍රශ්නේ. ලකුණු 3කට අහලා තියෙන්නේ. හරි? ලියන්න පුළුවන්නේ. බැරි කමක් නැහැනේ. ඊළඟ බලන්න ඊළඟ ප්‍රශ්නේ. සංඛ්‍යානයේ ප්‍රයෝජන 3ක් සහ සීමා 3ක් විස්තර කරන්න. 2018 A level second part එක 2018 පේපරේ second part එකේ පළවෙනි ප්‍රශ්නේ. ලකුණු 3. දැන් ඔයාලට ප්‍රයෝජන 3කුයි සීමා 3කුයි විස්තර කරන්න බැරිද? විස්තර කරනවා කියන්නේ මේ පිටු ගණන් විස්තර කරන්න ඕනේ නැහැ. ලකුණු 3යි දෙන්නේ. හරි සරලව විස්තර කරන්න. හරි. ඊළඟට සංඛ්‍යාන විෂයේ ප්‍රධාන සීමා විස්තර කරන්න. ආයි 2015 A level වලත් අහලා තියෙනවා. ඉතින් ළමයි මේ පාඩම හරි සරලයි. ලකුණු 3ක් අපිට ලේසියෙන්ම ගොඩ දාගන්න පුළුවන්. හරි. පේපර් එකේ හදිස්සියකටත් ඇහුවොත් අපරාධේ. ඔයාලා ලකුණු 3 කියන්නේ අනේ මේ ලකුණු 3යිනේ. ඕක වැඩක් නැහැ. එහෙම හිතන්න එපා. ලකුණු 3ක් කියන්නේ සෑහෙන වටිනවා. හරි. ඔයාට A එකක්ද ලැබෙන්නේ B එකක්ද ලැබෙන්නේ කියලා තීරණය කරන්න ඔන්න ඔය ලකුණු 3 වෙන්න පුළුවන්. හරි. ඒක නිසා ලකුණටත් ඔයාලා පොර ගන්න ඕනේ. ලකුණටත් ඔයාලා පොර බදන්න ඕනේ. හරි. එක ලකුණක්වත් අපිට මිස් වෙන්න දෙන්න බෑ. මොකද ඔයාලම දන්නවා අහලා බලන්න ව්‍යාපාර සංඛ්‍යානය කියන්නේ සංකීර්ණ විෂයක්. හැබැයි හරි විදියට අහන එක්කෙනාට එහෙම නැත්නම් හරි අයිඩියා එක තියාගෙන හිටියොත් මේ දේ මම උපරිම මහන්සියෙන් කරනවා කියලා හිතා ගත්තොත් මේ විෂයත් ඇති දෙයක් නෑ. ලේසියෙන්ම ගොඩ දාගන්න පුළුවන්. හැබැයි පඬිතකමට මේ විභාගේ මට කරගන්න පුළුවන්. මම විභාගේ ලම් වෙනකන් ඉන්නවා. එහෙම වෙන්න එපා. දැන් ඉඳලා හිමින් කරන්න. එතකොට A level ලම් වෙද්දි මොකද වෙන්නේ? ඔයාලට මේක ලේසියෙන්ම කරන්න පුළුවන් A level ලම් වෙද්දි ඔයාලා මෙන්න මේ ව්‍යාපාර සංඛ්‍යානේ හැඳින්වීම බල ඉන්න වෙලාවක් නෑ ඔයාලට. ඔයාලා ගණන් හදන්න ඕන. හරි මේකේ ගණන් තියෙන ඉස්සරහට සෑහෙන. ඒ ගණන් හදන්න ප්‍රැක්ටිස් වෙන්න. මේවා දැන් මේ ඔළුවේ යන්තම් තියාගන්න. තියාගෙන අපි ඉස්සරහට යමු. හරි. එහෙනම් ඔයාලා ගොඩක් ස්තුතිවන්ත වෙනවා මේ වීඩියෝ එක මුල ඉඳලා අවසාන වෙනකන් අහන් හිටියට. ඉතින් මගේ පුළුවන් උපරිමයෙන් මම මේ වීඩියෝ එකේදී පැහැදිලි කරන්න උත්සාහ කරා. ව්‍යාපාර සංඛ්‍යානයේ පළවෙනි පාඩම. ඉතින් අපේ channel එක subscribe කරලා තියාගන්න. ඉස්සරහටත් මේ වගේ ව්‍යාපාර සංඛ්‍යාන වීඩියෝස් ගොඩක් අඩුයි YouTube එකේ. ඒකමයි මේ channel එකේ මේ වගේ වීඩියෝස් දාන්නේ. ඉතින් මේක ඔයාලගේ A level exam එකට ගොඩාක් ලොකු උපකාරයක් වෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා. ඉස්සරහටත් channel එකත් එක්ක ඉස්සරහටත් ඉන්න. මම ඉස්සරහටත් ව්‍යාපාර සංඛ්‍යානය සහ අනිකුත් විෂයන් වලට අදාළව වීඩියෝස් දාන්නම්. මේ විදිහට ලස්සන ප්‍රසන්ටේෂන්ස් හදලා. ඉතින් එහෙනම් අපි ඊළඟ දවසේ හම්බෙමු.
ඔයාලට සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා.